सुरकिन श्री विष्णुदेवने हे लोकतले सुरकिन श्री विष्णुदेवने උදුබන පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබන පාදයක් සවන වැටේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදුබන පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා
මත්ත දෙවනාදියර සිරිසීල රතන බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිවන ඒ මන්දිරයේ කටයුතු සංඝාවාසය ඇතුළු සියලු ආවාසයන්හි කටයුතු සර්ව ප්‍රකාරයන්හි සාර්ථක භාවයට පත් කර ගන්නට බෝධිරාජානන් වහන්සේ අභින්තුමු අද දවසේදී බාරහාර වෙලා ඒ උත්තම සත්‍ය බලයෙන් යම් වූ බාධාවක් කරදරයක් නැත්නම් ඒ සියල්ල දුර වෙලා හැම දිනාගෙම නෙත ගැටිලා අනුග්‍රාහක දායකත්වයේ ලැබිලා වැඩ කර නැත්තන්ට සහයෝගයේ දක්ව නැත්තන්ට කැප වෙ නැත්තන්ට අප වෙ නැත්තන්ට දායක වෙ නැත්තන්ට හැම දිනාටම සියලු ශක්තිය වාසනාව මේ තුලින් උදා වෙලා ඒ ගෘහයේ කටයුතු සංඝාවාසයේ කටයුතු මන්දිරයේ කටයුතු වහවහා නිමාවට පත් කර ගැනීම සඳහා අද දවසේදී ශක්තිය වාසනාව උදා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරලා විහාරාධිපති කැලෑගම චන්දරතන හාමුදුරුවෝ ඇතුළු පන්සලේ හාමුදුරන් වහන්සේලාට දායකකාරක ආදීන්ටත් අද දවසේදී මේ පූජාව සම්බන්ධ වෙමින් මේ උතුම් වන්දනාව උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ අභිමුව සිද්ධ කරමින් ආශිර්වාද ලබා ගන්න ඔබ අප හැම දිනාටම සියලු යහපත පිණිස හේතු වාසනා වේවා. හැම දිනාගේම බාරහාර උප්පු සිද්ධ වෙලා අද දවසේදී මේ ස්ථානයේදී අප බාර වෙලා අපේ ජීවිත ආරක්ෂා කර දෙත්වා. හරදර බාධා සිද්ධ නොවේවා. සනසිල්ලම සිද්ධ වේවා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙලා අප හැම රකිත්වා. අප නමින් මියගිය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරන උතුම් නිවන් සැපත මේ උතුම් වූ ස්ථානයේදී අදිෂ්ඨාන කරන්න. ඒ උතුම් චතුරාර්ය සත්‍ය අප හැමදෙනාටම ලැබේවා ලැබේවා කියලා. ගෞතම මුනි දුන් පිටුම් බෝධිය අපිත්මන් ජය සිරි මහා බෝධි මම සමාවදී මාගේ පව්වර වෙනවා බෝරාජුනේ මට අවසර උඩමාළුවේ බෝරාජු වැජ බිනවා නිවැනි මාළුවේ මය වැලි මාළුවේ මා සෙනග වඳිනවා මතුමත් දේ අපි නිමන් දකිනවා දඹදිව තලනේ හටගත් බෝධිය ශ්‍රී ලංකාවට වැඩමියු බෝධි මේ ආරණේ වැඩ සිටිනා බෝධිය අපි අධිෂ්ඨාන කළ ප්‍රාර්ථනා කරලා බාරහාර වෙලා අද දවසේදී මේ බෝසමිඳු අප්‍රියස ලක්ෂ ප්‍රකෝටි ජනයා වන්දනාමාන කරන මේ උත්තම සුද්ධ භූමියේ මේ උත්තම පූජා භූමියේදී අද මේ හැටියට බාර කරලා අපි පොරොන්දු වෙලා ඒ සංඝාවාස කටයුතු සර්ව ප්‍රකාශ සාර්ථකව සිද්ධ කරගෙන විහාරස්ථාන දියුණු කර ගන්නටත් කරන ප්‍රාර්ථනා කටයුතු කර ගැනීම සඳහා අපි විහාරස්ථානයේ සිදුවන රම්මටේ කටයුතු සාර්ථකව සිද්ධ කර ගන්නද ආශිර්වාදය ඔබ හැමදෙනාගෙන් සියලු බලාපොරොත්තු කාරණා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රාර්ථනා සිද්ධි ඉටු වේවා. පින්කඳ බබලන රන් රැස් ගහරහේ දංකඳ අඩුවක් නැත පින් සාරේ ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි
සක්මන් කරනා රන් රෝවරුසේරෝ ඉක්මන් නැති සංසුන් ගාතේ පෙබේදෝ සිත් මල්යායම පුදමින් සමේදෝ භගවත් මුනි සාද වන්දේ නෙමි සාදු පින්කඳ බබලන රන් රැස් දහරහේ දංකඳ අඩුවක් නැත පින් සාරයේ කරගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි සක්මන් කරනා රන් රෝවරුසේරෝ ඉක්මන් නැති සංසුන් ගාතේ පෙබේදෝ සිත් මල්යායම පුදමින් සමේදෝ භගවත් මුනි සාද වන්දේ නෙමි සාදු පින්කඳ බබලන රන් රැස් දහරහේ දංකඳ අඩුවක් නැත පින් සාරයේ ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි සක්මන් කරනා රන් රෝවරුසේරෝ ඉක්මන් නැති සංසුන් ගාතේ පෙබේදෝ සිත් මල්යායම පුදමින් සමේදෝ භගවත් මුනි සාද වන්දේ නෙමි සාදු පින්කඳ බබලන රන් රැස් දහරහේ දංකඳ අඩුවක් නැත පින් සාරයේ කරගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි පිරුණ
උඩ බෑර කතර ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ දකින්න එනවා කියන හැඟීමෙන් ස්වර්ණමාලි චෛත්‍ය රාජන් වහන්සේ ඉදිරිපිටට ඇවිල්ලා දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරියේදී මේ ක්‍රියාහාර දාන පූජාවන් සියතින් ශ්‍රද්ධාවෙන් සකස් කරලා බුදුරජාණන් වහන්සේට කරන ගෞරවනීය පූජාවක් හැටියට මේ මොහොතේදී තැන්පත් කළා. ඒ තැන්පත් කළ ක්‍රියාහාර දානයන් අනන්ත අසහාය ගුණ ඇති ලෞතුරා මාගේ බුදු පියාණන් වහන්සේට පූජාම වේවා කියලා නැවත වාරයක් ප්‍රාර්ථනා කරගෙන වෙන ඓතිහාසික ස්ථානයක්. ඒ නිසා දොඩංගොඩ හර්මන්වත්ත දෙවන අධීර සිරිසීල රත්න බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරන සංඝාවාස කටයුතු ගොඩනැගිල්ලේ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව සිද්ධ කරගන්න ඓතිහාසික මේ ස්වර්ණමාලි චෛත්‍ය ආශිර්වාදයේ බලය ඒ බුද්ධ රශ්මී පිහිට රැකවරණේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඉදිවන අවස්ථාවේ නැවත වසරක ඇවිල්ලා මේ ස්ථානයේදී මෙවන් කිරියාහාර දාන පූජාවක් සිද්ධ කරලා බාරහාර ඔප්පු වෙනවා. ඉක්මනින් වැඩ කටයුතු වාර්ථක කරගන්න ධන පරිත්‍යාග කරන වැඩ කරන සම්බන්ධන සහයෝගය වෙන සෑම සියලු දෙනාට නුවණ ප්‍රඥාව පරිත්‍යාගයේ පහළ වෙලා ඒ සියලු කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම චන්ද්‍රරතන හාමුදුරන්ට මහා සංඝරත්නයට අපි සියලු දෙනාටමත් මේ නඩේට පැමිණි වන්දනාමාන කරන්න මේ ඓතිහාසික භූමියේ වන්ද නමස්කාර කරන්න පැමිණි ඔබ හැම දෙනාටම අද ජන්මදිනයේ සමන චන්ද්‍ර මහත්මයාට සුබ උපන් දිනයක් වේවා. මේ ඓතිහාසික චෛත්‍යරාජන් වහන්සේගේ ආශිර්වාදයෙන් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් දළදා හාමුදුරන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ හැම දෙනාටමත් යහපතක් වේවා. සියලු බලාපොරොත්තු කාරණා කටයුතු ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදු කියන්නේ. සියලුම දෙවියෝ අනුමෝදන් වෙලා මේ ස්ථාන අධිග්‍රහිත වන සතරවරන් දිවිරාජයන් වහන්සේලා අපදාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙලා සියලු සත්වයෝ අපි සියලු දෙනාම ආරක්ෂා කරත්වා දෙවියෝ පින්ගෙන නිවන් දකිත්වා කියලා සාදු. පිරුණු දෙතිස් ලකුණින් සම්මුදුරුව දුටුවත් සුන්දර වෙදකතරම් සම්මුදුරුව සුනුරුදකතරම් පුල්වනිල් අරාහිඳ රන්ගුරුළු වාහනේ කුළුනින් හෙලේ සමගි සාමය රකිල් දේවනේ පුල්වනිල් අරාහිඳ රන්ගුරුළු වාහනේ කුළුනින් හෙලේ සමගි සාමය රකිල් දේවනේ වැඩවසන දෙවිඳු වර දෙවලහි සතට පාසනේ සුරිදුගේ නමට බාරයි ජාතියේ ජීවනේ